Audio Jungle. භාග්‍යතුන් වහන්සේ මෙහෙම ප්‍රශ්නයක් ඇහුවා. මහණෙනි, සංසාරය පිළිබඳව දන්නවද ඇහුවා. උන්වහන්සේලා උත්තර දුන්නා, ඔබ වහන්සේගේ බණ අහලා අපි සංසාරය ගැන දැනගත්තා. මහණෙනි, ඔය සංසාරය තුල මනුස්ස ජීවිත ලබලා බෙල්ල කැපිලා තියෙනවා අනේක වාරයක් කියලා මම ඔය ඇත්තන්ට කිව්වොත් ඒක විශ්වාස කරනවද ඇහුවා. ඉමක් කොනක් පේන්නේ නැති මහා දුරක ඉඳන් එන ගමනක් නම් මුල පිළිබඳව කියන්න බැරි නම් ඒ මුලක් පේන්නේ නැති මේ දීර්ඝ ගමනේ ඕනතරම් මනුස්ස ජීවිත ලැබලා ඇති. ඒ ලැබපු මනුස්ස ජීවිත අවුරුදු 10න් ඉවර වෙලා ඇති. අවුරුදු 5න් ඉවර වෙලා ඇති. අවුරුදු 3න් ඉවර වෙලා ඇති. මාස 6න් ඉවර වෙලා ඇති. එහෙම වෙන්න පුළුවන්. වාහන වලට හැප්පිලා ඉවර වෙලා ඇති. ගස් වලින් බිමට වැටිලා ඉවර වෙලා ඇති. වෙඩි වැදිලා ඉවර වෙලා ඇති. සමහර වෙලාවට බලෙන් අල්ලගෙන අතපය කපලා දාලා ඉවර වෙලා ඇති. බලෙන් අල්ලලා බෙල්ල කපලා දාලත් ඉවර වෙලා ඇති. ඕනතරම් ප්‍රවෘත්ති එහෙම යනවා. ඒ ප්‍රවෘත්ති දකිනකොට හිතන්න ඕන දේ තමයි, ගන්න ඕන කමටහන තමයි, මටත් මෙහෙම නොවී තිබුණේ නැහැ. වෙලා තියෙනවා. ඒත් මේ ජීවිතේ උනේ නැහැ. හේතුව ඒකට අදාළ කරන ගොඩාක් දේවල් ගෙවලා ඇවිල්ලා තමයි මේ ජීවිතේ මේ අලුතෙන් මේ විදිහට ලබාගෙන තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ඇහුවා, මහණෙනි විශ්වාස කරනවද? කෙලවරක් පේන්නේ නැති සංසාර ගමනේ මනුස්ස ජීවිත ලැබලා ඒ ලැබපු මනුස්ස ජීවිතවල බෙල්ල කැපිලා ඒ කැපුණ බෙල්ල ළඟින් එළියට ගිය රුධිරය සතර මහා සාගරයේ තියෙන වතුරට වඩා වැඩි කියලා විශ්වාස කරනවද ඇහුවා. ඒගොල්ලෝ උත්තර දුන්නා. එහෙමයි බුදුහාමුදුරනේ. අපි විශ්වාස කරනවා. මේ සංසාර ගමනේ ඊටත් වඩා වැඩි බෙල්ල කැපිලා ඇති කිව්වා. මනුස්ස ජීවිතවලට ඇවිල්ලා. ඒකම නහනවා භාග්‍යතුන් වහන්සේ, මහණෙනි මනුස්ස ජීවිතවල විතරද අපේ බෙල්ල කැපිලා තියෙන්නේ? නෑනේ. නෑ. බණ අහන වෙලාවේ කීදාහක් කුකුල්ලුන්ගේ බෙල්ල කැපෙනවද? බණ අහන වෙලාවේ කීදාහක් එළුවන්ගේ බෙල්ල කැපෙනවද? බණ අහන වෙලාවේ ලෑලිවල කීදාහක් මාළුන්ගේ බෙල්ල කැපෙනවද? බණ අහන වෙලාවේ ඌරු කොටුවල කීදාහක් ඌරන්ගේ බෙල්ල කැපෙනවද? මහණෙනි විශ්වාස කරන්න කිව්වා. මේ අනාදිමත් සංසාර ගමනේ මීගොන් කියන කුලය තුල විතරක් ඉපදිලා බෙල්ල කැපිලා ගලපුලේ හතර මහා සාගරයේ තියෙන ජලයට වඩා වැඩි කිව්වා. අපි මීගොන් කියන කුලය තිරිසන් ලෝකය එතනට වැටි ගැහණු සත්තු පිරිමි සත්තු වෙවි එතන බෙල්ල කැපිලා ගලපුලේ සතර මහා සාගරයේ ජලයට වඩා වැඩි කිව්වා. බුදු අප්පුච්චි. මේ බෙල්ල කෙලින් තියාගෙන හිටියට මේක කෙලින් තියාගෙන ඉන්න ලැබිලම නෑ සංසාර ගමනේ. මේ කලාතුරකින් අවස්ථාවක්. බෙල්ල කෙලින් තියාගෙන ඉන්න ලැබිච්ච සංසාර ගමනේ ලැබුණ ගොඩක් ජීවිතවල කැපුණ එකමයි උනේ. දැකලා තියෙනවා ඇස් දෙකට මාළු ලෑල්ල ළඟ කැපෙන හැටි. අපි දැකලා තියෙනවා. ආදරෙන් ගහන්නේ. අපි දැකලා තියෙනවා හරක් නිදහස් කරලා තියෙනවා මරණ තැන් වලටම ගිහිල්ලා. අපි උනේ නැතුව නෙමෙයි. අපි වෙලා තියෙනවා. කවුරු හරි කෙනෙක් අපිව නිදහස් කරලා තියෙනවා. ඒ නිදහස් කරපු එකා මැරෙන්න යනවා. හුරුවට ඉවට බේරගන්න හිතෙනවා. ඒක තමයි මේ සංසාරේ ගමනේ විදිය. එතකොට ඒ තරම් වාර ගානක් මේ සසර ගමනේ මනුස්ස ජීවිතවලට එන්නේ නැතුව බෙල්ල කෙලින් කරගෙන ඉන්න දෙන්නේ නැතුව බෙල්ල කැපිලා තියෙනවා මහණෙනි. විශ්වාස කරන්න කිව්වා. එහෙමයි භාග්‍යතුන් වහන්සේ කිව්වා. ආනෝ මහණෙනි මනුස්ස ජීවිතවලත් මීගොන් කියන කුලයේ තුල විතරක් ඉපදිලාද බෙල්ල කැපිලා තියෙන්නේ නෑ. එළුව වෙලා, බැටළුව වෙලා, ඌරෝ වෙලා මොන තරම් වාර ගානක් බෙල්ල කැපිලා තියෙනවද සසර ගමන තුල? මහණෙනි අනමතග්ගෝ යම් භික්කවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති. සංසාරේ කෙලවරක් හෝ සංසාරේ අවසානයක් හෝ පණවන්න බෑ කිව්වා. ඉපදීමේ කෙලවරක්, ඒ කියන්නේ ඉපදීමේ මුලක් හෝ ඉපදීමේ අවසානයක් පණවන්න බෑ මහණෙනි කිව්වා. ඒ තරම් මේක දීර්ඝයි කිව්වා. මහණෙනි හේතුව දැනගන්න කිව්වා. ඇයි මෙහෙම ඉපදෙන්නේ? ඇයි මේක නතර වෙන්නේ නැත්තේ? මේ ජීවිතේ කාලය ඇඳලා ඉඳලා ඇයි මේක තව තැනකට යන්නේ? මේක මෙතනින් නතර වෙන්න ඕනේ. මහණෙනි ඒකට හේතුවක් තියෙනවා කොහෙම නොවෙන්න. හේතුව තේරුම් ගන්න මහණෙනි, හේතුව දැනගෙනවත් ඉන්න මහණෙනි කිව්වා. එකක් තමයි අවිද්‍යාවෙන් බැඳිලා තණ්හාවෙන් වෙලිලා ඉන්න හින්දායි කිව්වා. අවිද්‍යාවෙන් බැඳිලා තණ්හාවෙන් වෙලිලා ඉන්න හින්දා තමයි මහණෙනි මේ සංසාරේ මේ තරම් දීර්ඝ වෙන්නේ කියලා කිව්වා. එහෙනම් අවිද්‍යාවේ තියෙන බැඳුම් ගලවන තරමට
තණ්හාවේ තියෙන වෙලුම් ගලවන තරමට ඒ අයට සසර කොට වෙනවා කිව්වා. අවිද්‍යාවෙන් වැහිලානේ කොච්චර හරි හැම දෙයක්. අවිද්‍යාව මම මට මගේ. මේක මොන වෙලාවකදීවත් හිතට කියන්නේ මගේ නෙවෙයි මට නෙවෙයි මට අයිති නෑ මම නෙවෙයි කියලා. මොන වෙලාවකදීවත් මෙයා මෙයාට තේරුම් කරලා දෙන්නේ නෑ. ඒ හැම වෙලාවකදීම මෙයා දුවනවා දඩයම් බල්ලෙක් වගේ. මගේ මගේ මට ඕනේ මට අයිති. ඒ අයිතිය කියපු සෑම කෙනෙක්ම පොළවෙන් එකතු කරගත්ත වැලි කැටේ ඉඳලා එතනින් එහාට තියෙන ලොකුම දේ දක්වා අයිතිය අත්හැරලා ගියා. අවිද්‍යාවෙන් වැහෙන්න එපා කිව්වා. සංසාර ජීවිතවල අපිට ලැබිලා තියෙන දේවල් අපිට හිමි වෙලා තියෙන වරප්‍රසාද සෑම දෙයක්ම විද්‍යාවෙන් නුවණින් කල්පනාවෙන් භාවිත කරන්න කිව්වා. අපේ ජීවිතවල හිටපු ගොඩක් උදවිය නැති වෙනකොට අපිට කිව්වේ නෑනේ. අපි ඒගොල්ලෝ එක ළඟින් ආශ්‍රය කළානේ. අපි ඒගොල්ලන්ට උදේ හවස කතා කරානේ. අපි ඒගොල්ලන්ගේ සැප දුක හොයලා බැලුවානේ. ඒ තරම් කරපු අපිට නොකී යන එක හරිද? වැරදි. ඒ ධර්මතාවය කවුරුත් කවදාවත් කියලා යන්නේ නැහැ. හැමෝම හැමදාම නොකිය අකමැත්තෙන් ගමනක් යනවා. මොනතරම් හිතාගෙන හිටියත් අයිති කියලා දවසක අයිතිය ගිලිහෙනවා. කාටවත්ම නොකිය. අඩුම ළඟ ඉන්න කෙනාටවත් කියන්නේ. අකමැත්තෙන් ඔක්කොම දේවල් බලාගෙන ඉද්දි නැති වෙනවා. අකමැත්තෙන් ඔක්කොම දේවල් කටහඬ ඇහෙද්දි Tamanට අහිමි වෙනවා. හිතන්නකෝ. හොඳට හිතලා බලන්නකෝ. ඒක දරා ගන්න පුළුවන්ද කියලා. ඒක දරා ගන්න පුළුවන්කම තියෙන්නේ ධර්ම ශ්‍රවණය කළොත් විතරයි. ධර්ම ශ්‍රවණය කරන තැන ධම්සභා මණ්ඩපේ හැම වෙලාවෙදිම කියවෙනවා ඒක අවිද්‍යාව. ඒ බැඳීම අවිද්‍යාව. ඔබට සිද්ධ වෙනවා කවදා හරි දවසක ඒ කටහඬ ඇහෙද්දි ඇස් දෙක පියාගන්න. ඔබට සිද්ධ වෙනවා කවදා හරි දවසක ඒ රූපය බල ඒ රූපය පෙනි ඒ රූපය Tamange ළඟ හිටගෙන බලාගෙන ඉඳිද්දී ඔබට සිද්ධ වෙනවා කවදා හරි දවසක ඇස් දෙක පියාගන්න. ඒක ඇත්ත. පිඟුතුන් යම් දවසක ඇත්තට මුහුණ දෙනවද නැද්ද? කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ඇත්තට මුහුණ දෙන්න වෙනවා. ඇත්තට මුහුණ දෙන වෙලාවට, ඒ කියන්නේ ධර්මතාවයට මුහුණ දෙන වෙලාවට ධර්මයේ දැනගෙන ඉන්න එක මොනතරම් වටිනවද? දැනගෙන ඉන්න දේවල්, බලාපොරොත්තුවෙන් ඉන්න දේවල් ජීවිතේ සිද්ධ වෙනකොට එතෙන්දි කම්පනයක් හැදෙනව අඩුයිනේ. අපේ ජීවිතේ අපි හැම වෙලේදීම කම්පාවටපත් වෙන්නේ හිතන්නේවත් නැති විදිහට දේවල් සිද්ධ වුණාම. හිතාගෙන ඉන්න විදිහට, දැනගෙන ඉන්න විදිහට දේවල් සිද්ධ වුණාට අපි කම්පණයටපත් වෙන්නේ නැහැ. අපිට ඒක දරා ගන්න පුළුවන්. අන්න අද දෙයක් තේරුම් ගන්න මේ සංසාර ගමන මේ තරම් දීර්ඝ වෙලා තියෙන්නේ ඇහැට පෙනි නොපෙනී යන දේවල් ආපහු ඕනේ කියලා ඉල්ලපු හින්දා. මේ ජීවිතේ යම් තැනක ඇහැට නොපෙනී යන වෙලාවක් එනවද? ඒ ඇහැට නොපෙනී යන වෙලාවේදී අතාරින්න හිතින් මේ තවත් එක් ගොඩක් විතරයි. මට මෙතනින් මේ ගොඩ අත්හැරලා තව ගොඩක් පෝෂණය කරන්න යන්න වෙනවා. එතනත් තවත් එක් ගොඩක් විතරයි. මට එතනටත් ගිහිල්ලා එතනටත් ඒ හැමදේම කළා හිස්සතින් මට එතනිනුත් යන්න වෙනවා. නැද්ද? වෙනවා. කුරුල්ල වෙලා, කිරිල්ලියෝ වෙලා, තිරිසන්නු වෙලා ඒ ලෝකවලට ගිහිල් මේක යන්න වෙනවා. කෙලවරක් නැහැ. දැන් හොඳයි අද ඉඳලා දෙයක් හිතන්න ඉක්මනට නිවන ලං වෙයි. ඒ ලං වෙන දේ තමයි මේ හැම දෙයක්ම මට කොයි වෙලාවක හරි නොපෙනී යනවා. රැයට ආවර්ජනය කළා හිතන්න අද දවසේ අහපු හැම හඬක්ම මට දවසක නෑසී යනවා. ඒ ධර්මතාවයට මම මුණ දෙන්න ඕනේ. ඔහොම ඩිංග හිතන්න ගන්නකොට තණ්හා සංයෝජන ගැලවෙනවා. මේවා ස්ථිරයි, අයිති, මගේම වෙන්න ඕන, මටමනුව පවතින්න ඕන කියලා මොනම දෙයක් ගැනවත් බැඳෙන්න එපා කිව්වා. ඒක බොරුවක්. ඒක තේරුමක් නැති දෙයක්. මට මොන විදිහට පවතින්නේ. ලැබිලා තියෙන සෑම දෙයක්ම පරිහරණය කරන්න. දෙයක් ලැබෙන්න ඕන කමටහන් මෙනෙහි කරන්න. මේකෙන් කියන්නේ ගෙවල් දොරවල් ඉඩ කඩම් විකුණලා මහපාරට බහින්න කියන එක නෙවෙයි. සෑම දෙයක් එක්කම ජීවත් වෙන්න. ජීවිතේ ඒ ලැබෙන දේවල් තමයි කමටහන් කරගන්න ඕනේ. ඒ ජීවත් වෙන දේවල් එක්ක ජීවත් වෙද්දී හැම වෙලාවෙදිම හිතන්න මේ හැම දෙයක්ම අත්තරලා දාලා යන්න වෙන දේවල් කියලා. පිනට ලැබුණ හිතින් පිනට පහළ වෙන කුසල් චේතනායවා. අහන, දකින්න, කියන, කරන, ලං වෙන, සමීප වෙන, තුරුල් වෙන සෑම වෙලාවකදීම පොඩි තප්පරයක් වෙන් කරන්න. අයිති නැති වස්තුවක් අයිති වෙන්නේ නැහැ කියලා. අයිති නැති වස්තුවක් සමීපයට එන්නේ කියලා. ස්වභාව ධර්මයට අයිති වස්තුවක් මේක කියලා. දවස ගෙවෙන අවසාන වෙලාවෙ උනත් හිතන්න. තණ්හා නීවරණ කැඩෙනවා. එකවර නෙමෙයි. ටික ටික.